එහෙනම් මිත්‍රවරුනි ඉතින් අද තමයි අපි ජේෂ්ඨ උත්තම වෙන දවස. හරි අපේ ජූනියර් බැච් එක අද තමයි කැම්පස් එකට එන්නේ. ඉතින් අපේ ඒ කාලේ ඉඳලා පැවතගෙන එන සාම්ප්‍රදාන කූලව අපි ඉතින් ඒගොල්ලන්ව රැක් කරන්න ඕනේ ඉතින් මේ නැත්තම් බෑනේ. අනිවාර්යයෙන්ම සහෝදරය. ඉතින් මොනවාගේ දේවල්ද ඔයගොල්ලන්ට රැක් කරන්න අයිඩියාස් තියෙන්නේ ඉතින් මම නම් කැමති අර මේසයක් උඩ නැග්ගලා සින්දුවක් කියවන්න වගේ එකක් කරමු නේද අපි. මම නම් සජෙස් කරන්නේ දැන් හැමෝටම සින්දු කියන්න අමාරුයි. මම සජෙස් කරන්නේ අපි හැමෝටම කතාවක් කරන්න ගියමු. රට ජාතිය ගැන කතාවක් කරන්න ගියමු. ඒකත් මරු ඒකත් සිංහල හැම එකගේම කලිසුව ගලවමු. මොකක් අපි එන හැම එකගේම කලිසුව ගලවමු. මේ ඉන්නේ වන්නේ ඉඳලා කැම්පස් එකට ආපු කසුන්. මනම් හරි නෑ නේද? නෑ එහෙම කරන්න නැතුව ඉමු නේද. ඒක ටිකක් සැර වැඩි නේද. සැර වැඩි නෑ. එතකොට තමයි බැච් ෆිට් එක හැදෙන්නේ. තව මම කල්පනා කරේ අපි ඒගොල්ලන්ට මොකක් කරේ ඒ කියන්නේ ගෲප් ප්‍රොජෙක්ට් එකක් දෙමු ටිකක් අමාරු එකක් පොඩ මහන්සි වෙලා උත්සවයක් ඕගනයිස් කරන්න එක ඒගොල්ලන්ට දෙමු එකපාර අලුතෙන් එන කට්ටියට නිකන් රැන්ක් එකට වගේ දෙමු නේ. ඔයගොල්ලෝ මොකද හිතන්නේ? ඒකත් හොඳයි. නැත්තම් අපිට පුළුවන් ඒගොල්ලන්ට මේ අපේ ඊළඟ ට්‍රිප් එක ඕගනයිස් කරන්න දෙන්න. දැන් ඊළඟ මාසේ අපි යන්න ඕනේ අපි ට්‍රිප් එක ඕගනයිස් කරන්න දෙමු. ඒකට ටිකක් අමාරු වැඩක් නේ. ඒකත් මරුවා ට්‍රිප් එකක් ඕගනයිස් කරනවා කියන එකත් ලේසි වැඩක් නෙවෙයි. ඒක දුන්නත් අපි සෝට් එක මන්දින්න දෙන්න හොඳ නෑ. දැන් කොක්කල්ටම ගලන්න ඕනේ. මොකක්? ඊවරන්නේ ඉතින් හරි නෑ නේද ඉතින්. අපි කලිසම ගැලවුවට පස්සේ උගේ ගහමු. මං කියන්නේ හැම කාටම දෙන්න ඕන කන පැන්න. එතකොට තමයි බැච් ෆිට් එක ගන්නේ. බැච් ෆිට් එක ඔයි. අවදානෙත් හම්බෙලා අපිට. අනේ ඔයාලා නම් මේ වන්නේ ඉඳලා ආපු කසුන් වගේ නම් වෙන්න එපා.